මේ ජනවරමේ තිබෙන අපේක්ෂාව අපි දන්නවා. මේ ජනවරමේ තියෙන අරමුණ අපිට දන්නවා. කවුරුවත් එළියේ ඉඳගෙන අපිට ජනවරමේ අපේක්ෂාවන් නම් ඇඟිල්ලෙන් එන කියලා දෙන්න ඕනේ නැහැ. අපි මේ ජනවරමත් එක්ක සජීවීව ජීවත් වෙනවා. අපේක්ෂාවන් අරමුණු දිනපතා දී ගන්නවා. දිනපතා. අපේ පළමු අපේක්ෂාව තමයි මේ රට ගොඩනගන නම් පළමු කොටම ආර්ථික ස්ථාවරභාවය නිර්මාණය කරන්න. ආර්ථික ස්ථාවරභාවය. ආර්ථික අස්ථාවර වෙමින් මූල්‍ය වෙළඳපොළ ආර්ථිකය පිළිබඳ විශ්වාසය බිඳවට්ටමින් ආයෝජකයන් ආර්ථිකය පිළිබඳ විශ්වාසය බිඳවට්ටමින් රටක් ඉස්සරහට යන්න බෑ. රටක් ඉස්සරහට යන්න නම් අපේ ව්‍යාපාරිකයන්ගේ මූල්‍ය ශාස්ත්‍රයේ කර්මාන්තකරුවන්ගේ ආයෝජකයන්ගේ විශ්වාසය හදන්න ඕන ආර්ථිකය කෙරෙහි. ඒක වැදගත්. අද වහන්න මෙරට ඕනෑම ව්‍යාපාරිකයන් අහන්න ආර්ථිකය හොඳද නරකද කියලා. ඕනෑම කර්මාන්තකරුවෙන් අහන්න ආර්ථිකය යන ගමන හොඳද නරකද කියලා. නැතකදී ව්‍යාපාරිකයන් අතර වැඩිපුර පරිහරණ සංග්‍රහව තමයි එල්එම්ඩි සංග්‍රහව. එහි මාස 6කට පසුව ඉතිහාසයේ වැඩිම ව්‍යාපාරික විශ්වාසය දිනාගත්තු දර්ශකයේ ඉහළම අගයට මේ වෙලාවේ ලංකාවේ ඇවිල්ලා තියෙනවා. විශ්වාසය අදලා විශ්වාස නැද්ද? ඉස්සර කොහොමද තිබුණේ? නිදිනකොට ඩොලරේ යගේ එකගයක් නැගිටිනකොට තව අගයක්. මතකද? රුපියල් 400ට ගියා. දැන් මාස 6ක් එක දිගට ඩොලරයට සාපේක්ෂව රුපියල අපේ ස්ථාවර පවතිනවා. රුපියල් 300 සීමාවේ පවත්වාගෙන. මේ නිකන් තත්ත්වයක් තුළ නෙවෙයි. අපි පෞගිය අවුරුදු දෙසැම්බර් මාසේ ණය ප්‍රතිවගත කර ගැනීමට එකඟ වුණා. රාජ්‍යයන් අරන් තින ණය, බහු සංවිධාන වලින් අරන් තින ණය, වාණිජ වෙළඳපොළෙන් අරන් තින ණය මේ ඔක්කොම අපි එකඟතාවයකට ආව ණය ප්‍රතිවගත කරගන්න. ඒකගතාවය වෙනුවෙන් අපි ගෙව්වා ඩොලර් මිලියන 400ක් 500ක් අතර මුදලක් අපි ගෙව්වා. ඒ ණය හිමියන්ට අපි ගෙවලා තියෙන ඩොලර් මිලියන 400ක් 500ක දෙසැම්බර් මාසෙ. නැවත අවුරුදු 5ක් තිස්සේ අපේ රට වාහන ආනයන සීමා කරලා තිබුණා. නතර කරලා තිබුණා. අපි විවෘත කරා. මේ වන විට වාහන ආනයන සඳහා LC ඕපන් කරලා තියෙනවා. LC විවෘත කරලා තියෙනවා. ඩොලර් මිලියන 350කට ආසන්නව. ඩොලර් මිලියන 350කට. ඒ කියන්නේ මොකක්ද? වහලා තිබු වාහන වෙළඳපොළ විවෘත කරා. ගෙවන්න තිබුණු ණය ප්‍රමාණය ප්‍රතිවගත කිරීමේදී ගෙව්වා. එහෙත් ඩොලරයේ රුපියල් 300යි. ස්ථාවරත්වයේ. එනිසා අපි මොකද කරලා තිබෙන්නේ? ආර්ථික ස්ථාවරත්වය නිර්මාණය කරා. ඔබට මතකද බැංකු පොලි අනුපාතකය 30-35ට ගියා. අද 10%ට වඩා යටින් තනි ඉලක්කමේ අපි බැංකු පොලි අනුපාතක තියාගෙන ඉන්නවා ආර්ථික ස්ථාවරභාවය පිළිබඳ සංඥාව. ඒ විතරක් නෙවෙයි. ඔබට මතකද උද්දමනය 70ට 80ට ගියා. මොකද උනේ? අද අපි උද්දමනය අවමට්ටමක තියාගෙන යන සමත් වී තිබෙනවා. අපි අපේක්ෂා කරන මේ ඔක්තෝබර් මාසෙන් අඩුම තරමේ ධන 5 දක්වත් උද්දමනය වර්ධනය කරගන්න ඔක්තෝබර් වගේ වෙනකොට. මොකද? අපි අවමට්ටමක තියාගෙන සමත් වී තිබෙනවා. ආර්ථික ස්ථාවරභාවය පිළිබඳ සංඥාවන්. ආර්ථික අස්ථාවර වුණා ණය ගෙවා ගන්න නැහැ කිව්වා. විදේශ ව්‍යාපෘති දාලා ගියා. කටුනායක ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය දාලා ගියා. ඒ ඇතුළු ජපන් ව්‍යාපෘති 11ක් දාලා ගියා. 11ම යලි ආරම්භ කරන්න ජපන් රජයේ එකඟතාවයක් පළ කරලා තියෙනවා. තමුන්නාසල දන මේ ගම්පහ මීරිගම හඩවත අධිවේගී කොටස චීන එක්සිම් බැංකුවේ ණය දුන්නා. චීන සමාගමක් හදාහද හිටියා. අපි ණය ගෙවන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ ඉතුරු කොටස ණය දෙනක නතර කරා. කොන්ත්‍රාත් සමාගමට අපි නිසි පරිදි ගෙවන්න බැරි වුණා. අද ඒකේ බීම් කඩාගෙන වැටෙනවා. යකඩ දිරමින් තියෙනවා. මතකද? අර తాවකාලික හදු පාර තැන තැන කපලා තියෙනවා. විශාල විනාශයක් වෙලා තියෙනවා. අපිට නිසි පරිදි කොන්ත්‍රාත් කරුවට මුදල් ගෙවන්න නොහැකි වීම මත දවසකට ලක්ෂ 216ක් අපිට අද වන්දි ගෙවන්න වෙලා තියෙනවා. දැනට ඒගොල්ලන් ඇත්ත වෙන්නේ. දවසට ලක්ෂ 216. අද ඉවර වෙනකොට අද ලක්ෂ 216ක් ගෙවන්න. හෙට තව ගෙවන්න ඕන. මේ විදිහට අපිට සිද්ධ වෙලා තියෙනවා. ඇයි? රටක් කඩා වැටුනහම ඒ කොන්ත්‍රාත් කරුවන් දාලා යනවා. ණය දීපු ආයතන දාලා යනවා. නැවත චීන රජය එම ව්‍යාපෘති ආරම්භ කරන්න එකඟතාවය පළ කරලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? රටේ ආර්ථික ස්ථාවර බවට පත් කරා. පළවෙනි අභියෝගය තිබුණා අපිට එතෙන්ට. මට මතකයි අපි බලය ගන්නකොට කිව්වා මාස 3න් වැටෙනවා. ඊට පස්සේ ඒක 6 දක්වා කල් දැම්මා. ඊට පස්සේ මම දැක්ක පහුගිය කාලේ ලියන්න පටන් ගත්තා මාර්තු වල වැටෙනවා. දැන් කියන ඔක්තෝබර් වැටෙනවා. 4 ගාතෙන් වැටිලා. හරිද? දැන් කියන ඔක්තෝබර් වල වැටෙනවා. මම දැක්ක තව හිටපු ජනාධිපතිවරයා කියන අපි වාහනේ ගිහිල්ලා හප්ප ගත්තා.
එතුමා අල්ලස් කොමිසමෙන් හප්පගෙන තිබුණේ. බලන්න. ඔව් බලන්න. මේවා මේ කියන්නේ. මතක තියාගන්න. අර ඇමරිකන් එක්සත් ජනපදයේ ඔවුන්ගේ දේශපාලන ආර්ථික හේතු මත විශේෂ බද්දක් කරනවා. ඒ බද්ද පණවනකොට මම හිතන්නේ ට්‍රම්ප් ජනාධිපතිවරයා සහ ඒ ආර්ථික පිළිබඳව උපදෙස් දෙන න්යායකයන් බොහොම සතුටු වෙන්නේ. අනිත් බද්දක් පණවනවා අපේ රට ගොඩ ගන්න. මම හිතන ඊටත් වඩා වැඩියෙන් සතුටු වුණා රට ලංකාවේ අනිත් පැත්තේ. ඕන්න වැටි දැන් වැටුණා ෆැක්ටරි වැහෙනවා. දැන් ඒක මාස 3කට කල් දාලා තියෙනවා. මේ වන විටත් අපේ නියෝජ්‍ය මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමා ඇතුළු කණ්ඩායමක එක්සත් ජනපදයට ගිහිල්ලා තියෙනවා. දැන් මේ වෙලාව වෙනකොට සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. අපි උත්සාහ කරන අපේ රටේ ආර්ථිකයට හිතකර පරිදි මේ ප්‍රශ්නේ විසඳගන්න. ඒ වගේම ඕනෑම රටක් ඕනෑම වෙලාවක ඇති කරන ආර්ථික සුලියකින් අපේ රටට අවම හානියක් වෙන ආකාරයෙන් ආර්ථික සැලසුම් අපි හදාගන්න ඕන. ඒත් කොහේ හරි යුද්ධයක් පටන් ගන්නකොට අපේ ආර්ථිකය මුළුමනින්ම කඩා වැටෙනවා නම් යම් රාජ්‍යයක් ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරනකොට අපේ ආර්ථිකය කඩා වැටෙනවා නම් මං කියන හානියක් නොවී තිබෙන්නේ. හැබැයි බිඳ වැටෙනවා නම් ඒක රටක ආර්ථිකයක සුබදායි තත්ත්වයක් නෙවෙයි. ඒ නිසා අපි මොකද්ද කරමින් තිබෙන්නේ? අපි එක්සත් ජනපදයේත් එක්ක ඇති වී තිබෙන මේ බදු ප්‍රශ්නය අපිට හිතකර ආකාරයෙන් විසඳා ගැනීම සඳහා උත්සාහ කරන ගමන් අපි මොකද කරන්නේ? ලෝකේ කවර රටක මොන ආකාරයේ ආර්ථික දේශපාලන තීන්දුව ගත්තත් අපේ ආර්ථිකයට අවම ආකාරයෙන් හානියක් වෙන්නේ කොහොමද කියලා නව ආර්ථික සැලසුම් හදලා මේ තත්ත්වයට මුහුණ දෙනවා. එම රටවල් ගොඩ යන්නේ. රටවල් ගොඩ යන්නේ අභියෝග එනවා. ඒ අභියෝග සාර්ථකව පියමන් කර ගැනීම සඳහා සැලසුම් හදනවා. අපි ඒ සඳහා සූදානම්. ඒගොල්ලෝ නිරන්තරයෙන් මේ ආර්ථිකය පිළිබඳව සැකය හදනවා. ආර්ථිකයකට තියෙන නරකම දේ තමයි ඒක ගැන සැකේ නිර්මාණය කරනවා. දැන් කවුරු හරි අලුතෙන් ආයෝජනයක් කරන්න ඉන්නවා. අර පැත්තෙන් කියන ඔක්තෝබර් වල වැටෙනවා කියලා. ඒතර ආයෝජනය කරන්න ඉන්න කෙනා හිතනවා එන ඔක්තෝබර් වෙනකම් බලමු කියලා. මේකයි මේ හදන්නේ. මේ හිතා මතා සැලසුම් කොට ඒගොල්ලන්ගේ පරාජය වේදනාව ඒගොල්ලෝ කවදාවත් හිතුවේ නැහැ. කවදාවත් හිතුවේ නැහැ. මෙහෙම දෙයක් වෙයි කියලා. දැන් බලන්න. ඒගොල්ලෝ මොනතරම් උද්දච්චද කියනවනම් අල්ලස් කොමිසමෙන් ලියුමක් යවනවා කරලද ප්‍රකාශයක් මත 1000ක් වෙනිදා අල්ලස් කොමිසම පෙනී හිටින්න කියලා. ඒතර කියන මොකද්ද? මම අවුරුදු කනවා එන්න බෑ කියලා. ඒකේ තියෙන මානසිකත්ව හොඳට තේරුම් ගන්න. ඊට පස්සේ අල්ලස් කොමිසම කියනවා 25 වෙනිදා එන්න කියලා. ඒතර මම දැක්ක පාන්තිවල වාර්තා කරලා තිබුණා නීතිඥ මහත්තයා පිටරට ඉන්නේ 25ක් බෑ කියලා. මේ කාත් එක්කද සෙල්ලම් කරන්නේ? මේ හැල්ලුලක් කරන්නේ කුමක්ද? මේ මානසිකත්වය කියන මොකද මේ ආයතන පද්ධතිය කරේ පුරවැසියන්ගේ තියෙන විශ්වාසය මේ ආයතන පද්ධතිය කරේ පුරවැසියන්ගේ තියෙන ගෞරවය මුළුමනින්ම විනාශ කරනවා. ඒ විතරක් නෙවෙයි. එම ආයතන වලට වඩා උඩින් ඒගොල්ලෝ ඉන්නේ. එහෙම තමයි ඒගොල්ලෝගේ මානසිකත්වය. මට අල්ලස් කොමිසමට එන්න කියන්න අල්ලස් කොමිසම කවුද? කොහොම හිතන්නේ? මේ පරාජය විසින් ඒගොල්ලන්ට දරා ගන්න බැරි මනෝභාවයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා නිරන්තරයෙන් අවිනිශ්චිතතාවයක් සමාජය නිර්මාණය කිරීම සඳහා උත්සාහ කරමින් තිබෙනවා. හැබැයි මතක තබා ගන්න ජාතික ජනබලවේගය ඉතාමත් සැලසුම් සහගතව මේ ආර්ථිකය ඉතාමත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යනවා. ඔබට සාතිකයක් දෙන්න. යලි අපේ රටේ කෙදිනක 2022-23 කාලේ අපේ ජනතාව මුහුණ දුන්නු ආර්ථිකයේ මහා කඩාවැටීම අපේ දරු පරම්පරාවට කවදාවත් උරුම කරන්නේ නැති ආර්ථිකයක් ජාතික ජනබලවේගය ආණ්ඩුව හදනවා.